කකුලේ ඇඟිලි නියපොතුයි කොහොමද කිරිටොයියා වගේ තියාගන්නේ කියලා අද බලමු. මේ බලන්න. පෞගිය දවසක මම රයිට් මේ මගේ මේ ඇඟිල්ලේ අයින කැඩුවා. හරිද? කැඩුවාට පස්සේ මේ බලන්න වෙලා තියෙන දේ. මේ බලන්න. පස්සේ මේක තුවාල වෙලා පැසවලා සතියකට වැඩිය එන්න කරදරයක් වුණා රයිට්. සපත්තු දාන්න බෑ, මේස් දාන්න බෑ, ඇවිද ගන්න බැරි වුණා, බාට දෙක දාගෙන ඉන්න වුණා. රයිට්. මේ වගේ වෙලාවල කිසිම දවසක ඔයා නියපොතු කපනකොට හරි රයිට්. ඊට පස්සේ කිසිම දවසක මේ අයිනේ අර අපි කියන්නේ කණු මහ කඩනවා කියලා ඒක නම් කඩන්න එපා ජීවිතේට. හරියට නියපොතු ටික කපන්න රයිට්. කපන ගමන් ගොඩාක් මෝර්ලා වගේ තියෙන හැම කියන්නේ දිරලා වගේ තියෙන හැම නාන ගමන් පොඩක් අතුල්ලා අයින් කරන්න නැත්නම් එමීට නේල් කටරකින් කපලා අයින් කරන්න නැත්නම් ඔයා පෙඩි එකක් කරගන්න රයිට්. ඊට පස්සේ කිසිම හේතුවකට ඔයාගේ නියපොතු වල අයින් කණු මහා කඩන්න එපා. කැඩුවොත් එහෙම හරි මේ බලන්න. ඔයාට කවදාවත් අනාථ වෙනවා රයිට්. මේක පැසවලා මෙතන හැම ගිහිල්ලා හරිද? ඒ ගොඩක් ඩැමේජ් වුණා. ඒ කියන්නේ හරිම වැඩේ සුළුවට වගේ පෙවුනාට හරිද? හරි අමාරු වුණා වැඩේ ගොඩ දාගන්න. ඉතින් ඒ නිසා කණු මහ කඩන්න එපා. කකුල් පිරිසිදුව තියාගන්න. ඒ වගේම නාලා ඉවර වුණාම හොඳට ඇඟිලි අස්සේ කකුලේ ඇඟිලි අතර හොඳට තෙත අයින් කරන්න. ළඟට හොඳට පොඩි බ්‍රෂ් එකකින් හරි කකුලේ මෙන්න මේ තියෙන මේ දෙපැත්ත කුණු එකතු වෙන එක නවත්තන්න. සතියට සැරයක් හොඳට නියපොතු ටික කපලා පොඩක් රයිට් ලෙවල්ට පිරිසිදුව තියාගන්න. ඕකේ